සුබ දවසක්. ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා රේල් ඉන්සයිට් එකෙන් ගෙන එන තවත් ඉන්ට්‍රස්ටිං මූවි එකකට. කතාව පටන් ගන්න කලින් ඔයාලට ස්තුති කරලා ඉන්න ඕන කියලා හිතුවා. ඉතින් කෙටි කාලෙකින් subscribe 1000 සීමාව පසු කරන channel එක subscribe කරලා උදව් කරපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. ඉස්සරහට ඔයාලා ආස කරන විදිහේ ලස්සන movies තොගයක්ම රසට සිංහලෙන් අරන් එන්න අපි ලෑස්ති. එහෙනම් හැරෙමු අද කතාව පැත්තට. ඉන්දුනීසියාවේ එක් දුෂ්කර ගමක් තියෙනවා. සීමිත මිනිසුන් පිරිසක් ජීවත් වෙන මේ ගම පිහිටලා තියෙන දූපතක. මේ ගමට එන්න වෙන්නෙත් ආපහු යන්න වෙන්නෙත් බෝට්ටුවකින්ම තමයි. ඉතින් මේ ගමේ එක් වසංගත රෝගයක් පැතිර යමින් තියෙනවා. තාමත් හඳුනනගත් මේ රෝගයට ප්‍රතිකාර කරන්න දිස්ත්‍රික් කාර්යාලයෙන් පත් කරලා එවන්නේ තරුණ පුහුණු වෛද්‍යවරියන් 3 දෙනෙක්. ඉතින් මේ රෝගය නිසා මිනිසුන් දවසින් දවස මැරෙන නිසා මලමිනි ගොඩ ගහලා තියෙන්නේ. මේ මලමිනි වලගන්න හිටියේ එක සොහොන් පල්ලෙක් විතරයි. ඉතින් මේ මිනිස්සයා මේ රෝගය නිසාම මිය යනවා. ඒ වෙනුවට මේ වෛද්‍යවරියන් 3 දෙනා එක අසල්වැසි ගමක තරුණයින් දෙන්නෙක් එවනවා සොහොන් පල්ලන් විදිහට. 2023 වසරේ නිකුත් වුණු මේ සුපිරි ඉන්දුනීසියන් හොරර් ෆිල්ම් එකේ නම තමයි Pamela the Corpse Village. කොතුහලයේ උපරිමයෙන් තියෙන මේ මූවි එක IMDb ගේ 10න් 5.4ම ලබා ගන්න සමත් වෙලා තියෙනවා. මොකද්ද මේ රෝගය? ඇයි මේ ගමේ රැයට අద్భుත විසිල් හඬක් ඇහෙන්නේ? මේ ගමේ හැංගිලා තියෙන අභිලාෂ මොකද්ද? මේ ගමට යන 5 දෙනාගෙන් කී දෙනෙක් නම් ජීවිතේ බේරගනීද? ඉතින් මේ කුතුහලය ඔය විදිහටම තියාගෙන වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයාගේ හැම ප්‍රශ්නෙටම උත්තර මේ වීඩියෝ එකේ තියෙනවා. එහෙනම් බැරි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. මේ දෘශ්‍ය අවකාශයේ සිනමානාත්මක වින්දනය රේල් ඉන්සයිට්. කතාව පටන් ගද්දිම අපිට පෙන්වන්නේ මේ ගමේ ඉස්පිරිතාලේ ඉන්න සොහොන් පල්ලා මලමිනි ගොඩක් වල දාන දර්ශනයකින්. ටික වෙලාවකින් මේ පුද්ගලයා එක්තරා තාලයකට විසිල් කරනවා. ඒත් එක්කම ගමේ ඉන්න අනිත් මිනිස්සුත් ඒ විදිහට විසිල් කරන ගන්නවා. ඉතින් මේකට හේතුව අපිට මේ වෙලාව පෙන්වන්නේ නැහැ. ඊළඟට කතාව පටන් ගන්න අපේ වෛද්‍යවරියන් 3 දෙනා වෙන මිලා, පුපුට් සහ ජෙන්ඩිස් මේ ගමට යන්න යූසුප් කියන බෝට්ටුකරුගේ බෝට්ටුවට කොට වෙන තැනින්. මෙයාලා එක්ක මේ ගමනට මෙතනදී එකතු වෙනවා සෙප් සහ ඩෙන් කියන සොහොන් පල්ලන් දෙන්නා. ඉතින් මෙතනදී යූසුප් කියනවා ඉක්මන් කරලා යමු. මම ඔයාලව එකට කරලා ආපහු එන්න ඕනේ. අඳුර ගන්නට පස්සේ මම මේ සීමාව ඉන්න කැමති නෑ කියලා. මේ ගමනේදී මිලා දකිනවා යූසුප්ගේ බෝට්ටුවේ කොටලා තියෙන එක වාක්‍යයක්. හැබැයි මේක පරණ භාෂාවකින් ලියලා තියෙන නිසා මිලාට ඒක කියව ගන්නවන්න ලැබෙන්නේ නෑ. වෙහෙසකර දුර ගමනකින් පස්සේ මේ කට්ටිය මේ ගමට ලං වෙනවා. ගමේ ඉතුරු වෙලා ඉන්න කිහිප දෙනෙක් මෙයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ අයට සේවය කරන්න තියෙන රෝහල නම් තනිකරම අපායක් වගේ. ගරාවටිච්ච ගොඩනැගිල්ලක තමයි මේ ගමේ රෝගය වැළඳුන අයව නවත්තලා තියෙන්නේ. මේ රෝගය වැළඳුනම අනිවාර්යෙන් මැරෙනවා කියලා තමයි මේ ගමේ අය කියන්නේ. මේ රෝගය ගොඩක් සමානයි ලාදුරු වලට. ශරීරයේ මස් දී වෙලා ගිහින් තමයි මේ අය මැරෙන්නේ. ඊළඟට යූසුප් මෙයාලව එක්ක යනවා රෝහලේ මෝචරියට. මෝචරියක් කියවට මේක නිකම්ම මලමිනි ගොඩ ගහපු තහඩු කාමරයක් විතරයි. මේක ඇතුළට යන්න තියා හිතන්නවත් බැරි තරම් දුර්ගන්ධයක් තමයි දොර අරපු ගමන් මෙයාලට දැනෙන්නේ. ගමේ හිටිය සොහොන් පල්ලා මැරුණු නිසා මිනි ගොඩ ගහලායි තියෙන්නේ. යූසුප් ඊළඟට මේ වෛද්‍යවරියන්ට වෙන් කරපු කාමර ටික පෙන්වනවා. පුපුට් දකිනවා මෙයාලගේ කාමරයට ඇතුල් වෙන තැන දිගහැරපු කුඩයක් තියලා තියෙනවා. කවුරු හරි අමතක වෙලා දාලා යන්න ඇති කියලා හිතන පුපුට් මේ කුඩේ අකුලල මුල්ලකින් තියෙනවා. ඉතින් මේ කතාවේ ඉස්සරහට වෙන දරුණු දේවල් ඔක්කොටම හේතුව මේ කුඩේ අකුලපු එක කියලා පුපුට්ට තේරෙද්දි නම් ගොඩක් පරක්කු වැඩි. සිසෙප් සහ ගෙන් දෙන්නට නවතින්න ලැබෙන්නේ නම් කනත්තේ හරිමැද තියෙන කුඩා මඩුවක. ගෙන්ට එක ප්‍රශ්නයක් නොවුනත් සිසෙප් නම් එතන ඉන්නේ හරිම බයෙන්. මේ මඩුව ඇතුළේ තිබිලා මෙයාලට හම්බ වෙනවා එක්තරා පොතක්. මේක කලින් හිටපු සොහොන් පල්ලාගේ දිනපොත. මේකේ ලියලා තියෙනවා මියගිය කෙනෙක්ව වලලද්දී පිළිපදින්න ඕන දේවල්, චාරිත්‍ර වාරිත්‍ර. ඒ වගේම පොතේ පිටිපස්සේ අමුතු මන්ත්‍රයක් ලියපු කොළ කෑල්ලක් අලවලා තියෙනවා සිසෙප් දකින්නවා. මේ අතරේ මිලා පුපුට්ගෙන් කපුරු පැකට් කීපයක් ඉල්ලගෙන අර මලමිනි තියෙන කාමරයට යනවා. මොකද මේ මිනි කුණු ගඳ හැම තැනම දැනෙන නිසා කපුරු බෝල ටිකක් දාන්න හිතාගෙන. හැබැයි මෙතනදී හරිය අමුතු දෙයක් වෙනවා. මිලා ඈතට විසිල් කරන කපුරු බෝලයක් කවුරු හරි ආයෙත් මිලා ළඟටම එවනවා. මේකෙන් ගොඩක් බය වෙන මිලා ඉක්මනින්ම මේ කාමරෙන් එළියට එනවා. ඔන්න ඉතින් මෙදා රෑ ගෙන් සහ සිසෙප් තමන්ගේ රාජකාරිය පටන් ගන්නවා. ඒ තමයි මේ මලමිනි වලලන්න අවශ්‍ය වලවල් කපන වැඩේ. මෙහෙම මෙයාලා වැඩ කරද්දී මධ්‍යම රාත්‍රියේ කිට්ටු වෙද්දී ඈතින් අර විසිල් හඬ හෙන්න ගන්නවා. ඉතින් මෙහෙම විසිල් කරන්න මේ ගමේ ඉතුරු වෙලා ඉන්න මිනිස්සු. මේක හරිම මූසල සද්දයක් නිසා ගෙන් කියනවා සිසෙප්ට ඉක්මන් කළ මේ වැඩේ කරලා මෙතන යමු කියලා. මේ අතර ගමේ පිරිසක් තවත් ගෙදරක මිය ගිය අය ඉවත් කරලා දොරේ කතිර සලකුණක් ඇතුළේ යන්න හදද්දිම තුලේ කවුරු හරි ලයිට් එකක් දානවා මේ පුද්ගලයා දකින්නවා. ගෙදර අය සේරම මැරිලා නිසා මේ ගෙදර කවුරුත් ඉන්න විදියක් නැහැ. ඉතින් තීන්ද ගන්න මිනිස්සයා ආයෙත් ගේ ඇතුළට යන්නේ ලයිට් එක නිවන්න හිතාගෙන.
ඉතින් මෙහෙම යන මේ තරුණයා අතින් වැරදීමකින් බිම තින්ත හැලෙනවා. ඒ වෙලාවේ තමයි එයා දකින්නේ මේ තින්ත උඩ කාගේ හරි අඩිසලකුණක්. මේ ගමේ සිද්ධ වෙන අභිරහස් දේවල් ගැන දන්න මේ තරුණයා ඉක්මනින් මෙතනින් පිටත් වෙනවා. ඊළඟට අපිට පෙන්වනවා රෝහලේ ඉන්න පුපුට්ටුව. මෙයා නාන කාමරේ ඉඳලා එළියට එනවා අමුතු ශබ්දයක් ඇහිලා. මේ ශබ්දය එන්නේ ලෙඩ්ඩු ඉන්න වාට්ටුව පැත්තෙන්. වාට්ටුවට යන පුපුට් දකිනවා එක ඇඳක හිටිය රෝගියෙක් අතුරුදහන් වෙලා කියලා. ගොඩක් කලබල වෙන පුපුට් හැමතැනම මේ රෝගියාව හොයන්න හදද්දිම මේ රෝගියා ඇවිත් පුපුට්ගේ කරේ තිබුණු තුවාලෙන් අල්ල ගන්නවා. මේ රෝගියා ගොඩක් අමාරුවෙන් මේ වෙලාවේ කියන්නේ භූම දානය කරන්න කියලායි. අතලෙස්සලා ලේන්සු අත්හැරන මේ මිනිස්සයා බිම වැටිලා ඔළුව බිම වැදිලා එතනම මිය යනවා. මෙතනට එන මිලා පුපුට්ගෙන් අහනවා එයා ඔයාව ඇල්ලුවද කියලා. මොකද මේ රෝගේ ස්පර්ශයෙන් බෝ වෙන නිසා. ඒත් රෝගියා ඇල්ලුවේ තුවාලෙන් නිසා පුපුට්ට කරදරයක් නැහැ කියලා පුපුට් මිලාට කියනවා. මේ අතර කාමරය ඇතුළේ යාඥා කරමින් ඉන්න ජෙන්ඩිස් දිහා ජනේලෙන් බලන් ඉන්න මලමිනියක් අපිට පෙන්වනවා. හැබැයි මේක ජෙන්ඩිස් දකින්නේ නැහැ. ඒ විතරක් නෙමේ කනත්තේ මඩුවේ නිදාගෙන ඉන්න සිසෙප්ටත් අමුතු ශබ්දයක් ඇහිලා අවදි වෙනවා. එළියට ගිහින් බලන්න ගෙන්ට කතා කරත් ගෙන් හොඳටම නිදි නිසා එයා නැගිටින්නේ නම් නැහැ. ටෝච් එකක් තරම් එළියට යන සිසෙප් වට කරගෙන ඉන්න මලමිනිය ටික සිසෙප් දකින්නෙත් නැහැ. ඉතින් ගෙන් කොහොම හරි නැගිටලා සිසෙප් ළඟට එන නිසා සිසෙප් මේ අනතුරෙන් බේරෙනවා. ඉතින් මේ විදිහට ගුප්ත සිදුවීම් ගොඩක් එක්ක මෙයා එයාලගේ පළවෙනි රාත්‍රියේ ගෙවලා දානවා. ඔන්න අපිට ඊළඟට පෙන්වනවා උදේම මේ රෝහලට පොඩි ගෑනු ළමෙක් එනවා. එයා එන්නේ එයාගේ අම්මටත් මේ රෝගය වැළඳිලා නිසා ඇවිත් අම්මට බෙහෙත් කරන්න කියන්න. ඒ ජෙන්ඩිස් මේක ප්‍රතික්ෂේප කරනවා. එයා කියන්නේ මේ රෝහලේ ඉන්නේ මේ 3 දෙනා විතරයි. ඒ වගේම මෙතන එක රෝගියෙක්ට වඩා ඉන්නවා. ඉතින් මේක රෝගියෙක් නිසා රෝගීන් ගොඩක් අත්හැරලා එන විදියක් නැහැ කියලා තමයි ළමයාට ජෙන්ඩිස් කියන්නේ. ඉතින් මේ ළමයාගේ තාත්තත් මේ රෝගියෙන් මිය ගියන් නිසා අම්මව තනියම රෝහලට ගෙන්නත් මේ ළමයාට බෑ. ඉතින් මේ ළමයා ගැන දුක හිතලා මිලා යන්න හැදුවත් ජෙන්ඩිස් ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඉතින් මේ නෙන්ක් කියන ගෑනු ළමයාට මිලා කියනවා මම රැයට හොරෙන් එන්නම් ඔයා මගට එන්න. දැන් දුක් නොවි යන්න කියලා. ඉතින් මේ අතර මෙයාලා අරන් ආව බෑන්ඩේජ් සේලයින් වගේ දේවල් ඉවර වෙගෙනයි එන්නේ. මොකද උන් හිතුවට වඩා රෝගීන් පිරිසක් මේ රෝහලේ ඉන්නවා. ඉතින් ජෙන්ඩිස් යෝජනා කරන්නේ ආයෙත් යූසුෆ්ට කතා කරලා අවශ්‍ය දේවල් ගෙන්න ගමුයි කියලා. ඒත් ගැටලුවකට තියෙන්නේ මේ ගමට කිසිම දුරකථන මාර්ගයක්වත් සිග්නල් වත් නොමැතිකමයි. ඉතින් ජෙන්ඩිස් සිසෙප්ට අන කරනවා කොහෙන් හරි සිග්නල් තියෙන තැනක් හොයාගෙන යූසුෆ්ව සම්බන්ධ කරගන්න කියලා. ඉතින් මොන ඇන්ඩර් ගැටුණාට පස්සේ මිලා පොරොන්දු වුණු විදිහටම හැමෝටම හොරෙන් පිටත් වෙනවා අර ගෑනු ළමයාගේ අම්මට බෙහෙත් කරන්න. ගෑනු ළමයාත් මගට ඇවිත් ඉන්නවා මිලාට පාර පෙන්වන්න. මෙහෙම යන අතරතුර මිලාට මුත්‍රා බාක් එනවා. දැන් හොඳටම කලුවර වැටිලා. ඉතින් මේ අතරමඟදී නෙන් කියනවා මේ ගෙදර හිටිය මගේ යාළුවෙක් එයාලා හැමෝම මැරුණා. දැන් මේ ගෙදර කවුරුත් නැහැ. ඔයා මේ ගෙදර වැසිකිළිය පාවිච්චි කරන්න කියලා. ටික දුරක් යන්නත් ඕන නිසා මිලා තීරණය කරනවා මේ ළමයා කිව්ව දේ කරන්න. ඉතින් මේ දෙන්න ගේ ඇතුළට යනවා. මිලා වැසිකිළියට ගියාම මේ නෙන් දකින්න තමන්ගේ මැරුණු යාළුවා ගේ ඇතුළේ දුවගෙන යනවා. දුම වෙන නෙන් මේ අවතාරයේ පස්සෙන් ගියාම දකින්නේ මේ ගෙදර ඉන්න එයාගේ යාළුවගේ අවතාරය. ඉතින් නෙන් කෑ ගහන සද්දෙට කලබලෙන් දුවගෙන මිලත් මේ අවතාරය දකිනවා. බය වෙලා ඉන්න දෙන්නම එක හුස්මට දුවගෙන ඇවිත් නතර වෙන්නේ නෙන්ගේ ගෙදර දොර ළඟ. ඉතින් මේ අතරේ ගෙන් සහ සිසෙප් යනවා ෆෝන් එකට සිග්නල් හොයාගන්න හිතාගෙන ගම වටේම. ගමේ තියෙන පොදු වැසිකිළියකට යන සිසෙප් ගෙන්ට කියනවා ලිඳෙන් වතුර එකක් ගෙනත් දෙන්න කියලා. මේ වෙලාවේ මෙතනට ගෙන්ගේ ෆෝන් එකට සිග්නල් ලැබෙනවා. යූසුෆ්ට ගෙටි පණිවිඩයක් කියවන ගෙන් ලිඳෙන් වතුර පණිට්ටුවක් අදිනවා සිසෙප්ට දෙන්න. මේ වෙලාවේ කවුරු හරි ලිඳ ඇතුළේ ඉඳන් වාදී අල්ලන් ඉන්නවා කියලා ගෙන්ට තේරෙනවා. ඉතින් වැසිකිළිය ඇතුළේ ඉන්න සිසෙප් දකිනවා මලමිනියක් එයා දිහා බලන් ඉන්නවා. දෙන්නම හොඳටම බය වෙලා මෙතනින් පැනලා දුවනවා. ඊට පස්සේ අපිට පෙන්වනවා සිසෙප් සහ ගෙන් රෝහලට ඇවිත් එයාලා දැකපු දේ පුපුට් සහ ජෙන්ඩිස්ට කියනවා. මේ වෙලාවේ තමයි මෙයාලට තේරෙන්නේ මිලා රෝහලේ නෑ කියලා. මේකට ජෙන්ඩිස්ට ගොඩක් තරහා යනවා. මේ අතරේ මිලා සහ නෙන් ගේ ඇතුළට ඇතුල් වෙනවා. නෙන් මිලාට කියනවා මම උණු වතුර එකක් ක්ලාස් කරම් එන්නම් ඔයා ඉඳ ගන්න කියලා. මිලා දකිනවා මේ වෙලාවේ ගේ ඇතුළේ දිගහැරපු කුඩයක් වගේම කාමරයක කොණ්ඩේ පීරමින් ඉන්න කාන්තාවක්. මිලා හිතන්නේ මේ ඉන්නේ නෙන්ගේ අම්මා වෙන්නේ නැති කියලා. එක වෙලාවකින් මෙතෙන්ට එන නෙන් කියනවා අම්මා ඉන්නේ අර පැත්තේ කාමරේ අපි එතනට යමු කියලා. මේ වෙලාවේ මිලාට මතක් වෙනවා එයා දැකපු කාන්තාව. ආපහු හැරිලා කාමරේ දිහා බැලුවත් මේ වෙලාවේ කාමරේ කිසිම කෙනෙක් නැහැ කියලා මිලා දකිනවා. හැබැයි මේ ගැන මිලා මේ ළමයාට කියන්න යන්නේ නම් නැහැ. ඉතින් සිසෙප් කියනවා අපි හැමෝම යමු කියලා මිලාව හොයන්න. මොකද සිසෙප් හිතින් මිලාට ආදරය කරනවා. හැබැයි මේ වෙලාවේ ජෙන්ඩිස් කියනවා හැමෝම ගියොත් රෝගීන් ගැන බලන්න කෙනෙක් නැති නිසා පුපුට්ට රෝහලේ නතර වෙන්න කියලා. මෙහෙම කියලා හැමෝම පිටත් වෙලා යනවා. රෝහලේ තනියම ඉන්න පුපුට්ට වෙනදා වගේම අමුතු ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. හැබැයි මේ පාර මේ ශබ්ද ඇහෙන්නේ මලමිනි දාලා තියෙන කාමරෙන්. මිය ගියා කියලා හිතුවත් කවුරුම හරි පණ පිටින් කෙනෙක් ඉන්නවද කියලා බලන්න පුපුට් මේ කාමරයට යනවා. එයා හැම මිනිහකටම කන තියලා බලනවා කාගේම හරි හුස්ම වැටෙනවද කියලා. ඒත් මේ වෙලාවේ තමයි පුපුට් දකින්නේ මේ කාමරේ අවතාර වලින් පිරීලා කියලා. හොඳටම බය වෙන පුපුට් කාමරෙන් එළියට දෙව්වත් කවුරුම හරි පුපුට්ගේ කකුල් වලින් ඇදගෙන යනවා ආපහු මලමිනී තියෙන කාමරයට. එහෙම ඇදගෙන යන පුපුට්ගේ මුළු ශරීරයම ගල්වල වැදිලා තුවාල වෙනවා. ඒ වගේම කාමරේ පඩියෙන් ඇතුළට ඇදිලා යද්දිම එයාගේ යටි හක්ක බැම්මි වැදිලා
ගැලවිලා විසි වෙනවා. මේ විදිහට ගොඩක් වේදනාකාරී විදිහට පුපුට් ජීවිතෙන් සමුගන්නවා. මේ කිසිම දෙයක් නොදන්න මිලා නෙන්ගේ අම්මට ප්‍රතිකාර කරලා ආපසු ඉන්න පිටත් වෙනවා. මිලා නෙන්ගෙන් අහනවා ඇයි කුඩයක් ගේ ඇතුළේ තියන් ඉන්නේ කියලා. මේ වෙලාවේ තමයි නෙන් මිලාට කියන්නේ මේ ගමේ ගොඩක් කාලෙක ඉඳන් අවතාර සැරිසරනවා. දිගහැරපු කුඩයක් ගේ ඇතුළේ තිබ්බහම උන්ට ගෙට ඇතුළු වෙන්න බෑ කියලා. එතකොට තමයි මිලාට මතක් වෙන්නේ රෝහලේ තිබුණු කුඩය පුපුට් විසින් අකුලලා දැම්ම නේද කියලා. ඒ වගේම මේ වෙලාවේ ආයෙත් අර විසිල් හැඬ වෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේ ළමයාත් විසිල් කරන්න පටන් ගන්නවා ඒ තාලෙට. නෙන් කියන්නේ මේ ගමේ මරණයක් වුණාම ඔවුන්ට ගෞරවයක් විදියට ගමේ අය මේ විදියට විසිල් කරනවා කියලා. ආපසු වෙන පිටත් උනත් මිලා මේ කැලේ ඇතුළේ අතරමං වෙනවා. ඒ වගේම මලමිනී හැම තැනින්ම මිලාට පේන්න ගන්නවා. සිහිසුන්න බිම වැටෙන මිලා ආයෙත් අවදි වෙන්නේ රෝහලේදී. තිසේ පැය ළඟ ඉඳන් කියනවා ඔයාට මොකද වුනේ? ඔයා කැලේ වැටිලා ඉද්දි තමයි අපිට හම්බ වුනේ කියලා. එතනට එන ගෙන් කියනවා තාමත් පුපුට්ට හම්බුනේ නැහැ කියලා. ඉතින් මේ සිද්ධ වුණු කිසි දෙයක් නොදන්න මිලා අහනවා ඇයි පුපුට්ට මොකද වුනේ කියලා. අතරේ මහා හයියෙන් කෑ ගහන ජෙන්ඩිස්ගේ කටහඬ ඇහෙන පැත්තට දුවන මේ අය දකිනවා මලමිනී දාපු කාමරය ඇතුලේ තියෙන පුපුට්ගේ විරුවිපු යුණු මල සිරුර. පහවදා උදේම පුපුට්ගේ සිරුර භූම දානය කරන මේ අයගෙන් ජෙන්ඩිස් තීරණය කරනවා තව මොහොතක්වත් මෙහෙ ඉන්නේ නැතුව ආපහු යමු කියලා. ඒ වගේම ජෙන්ඩිස් මිලාට චෝදනා කරනවා මිලා හොරෙන් නොගියා නම් පුපුට්ට මෙහෙම වෙන්නේ නැහැ කියලා. ඉතින් මිලා ජෙන්ඩිස්ට චෝදනා කරන්නේ පුපුට්ට තනියම දාලා ගිය නිසායි පුපුට්ට මෙහෙම වුනේ කියලා. ඒකට වගේ කියන්න ඕනේ ජෙන්ඩිස් කියලා. ඉතින් මේ රණ්ඩුව නිසා ජෙන්ඩිස් තීරණය කරනවා තනියම ගම් යුරට ගිහින් යූසුප් වෙනකන් ඉන්න. මේ අතරේ නෙන්ගේ අම්මට මලමිනියක් පේන්න ගන්නවා ජනේලෙකින්. නෙන් ඇවිත් මේ ජනේලෙ වැහුවා. ඒ වෙලාවේ ගේ ඇතුළට ඇවිල්ලා ඉන්න මේ අවතාරය නෙන්ගේ අම්මවත් මරලා දානවා. වෙහෙස කර දවසක් ගෙවපු නිසා නින්දට වැටිලා ඉන්න ගෙන් අවදි වුණාම දකින්න ඔහුටත් මේ රෝගය වැළඳිලා කියලා. ඉතින් මේකට ගොඩක් බය වෙන ගෙන් සිසෙප්ට ඇවිත් මේ හැමදේම කියද්දි තමයි නෙන් මෙතනට ඇවිත් කියන්නේ එයාගේ අම්මා මිය ගියා කියලා. ගෙන් සිසෙප් සහ මිලා ගිහිල්ලා එයාගේ අම්මගේ මිනිහ ගෙදරින් අයින් කරලා එයාවත් භූම දානය කරනවා. මේ වෙලාවේ මිනිවල කාරණ සිසෙප් දකිනවා මේ මලමිනිවල කකුල් වල මඩ තැවිලා තියෙනවා. ඒ කියන්නේ මේ මලමිනි රැයට ඇත්තටම ඇවිදිනවා කියන එකයි. මේ අතර ගෙන් ආයෙත් අර ලිඳ ළඟට යන්නේ යූසුප්ට පණිවිඩයක් දෙන්න. ඔවුන් අරන් යන්න එන්න කියලා. ඒත් මෙතනදී ගෙන්වත් මලමිනියක් විසින් ලිඳට ඇදගෙන ගිහින් මරලා දානවා. ඒ වගේම කට්ටියක තරහ වෙලා ගිය ජෙන්ඩිස් දකිනවා කැලේ ඇතුලේ ඇවිදින්මින් ඉන්න පුපුට්ගේ අවතාරය. මේකට ගොඩක් බය වෙන ජෙන්ඩිස් කැලේ ඇතුලට දුවගෙන ගිහලා අතරමං වෙනවා. තිසේ පරණ සොහන් පල්ලගේ දිනපොත කියවදී තේරුම් යනවා ඒකේ ලියලා තිබුණ උපදේශ අනුව නෙමෙයි Taman මලමිනී වල දැම්මේ කියලා. ඉතින් ඒ නිසා තමයි මේ මලමිනී හොල්මන් කරන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් දැන් මේ අයගෙන් ඉතුරු වෙලා ඉන්නේ මිලා සිසෙප් සහ නෙන් කියන ගෑනු ළමයා විතරක් නිසා ඔවුන් තීරණය කරනවා ගම් යුර වෙත පලා යන්න. ඒත් මේ යන අතරමඟදී ඔවුන්ට පහර දෙන මේ අවතාර සිසෙප්ට අදන් යන්න හදනවා ඔවුන්ගේ ලෝකයට. මේ වෙලාවේ සිසෙප්ට මතක් වෙන අර දිනපොතේ පිටිපස්සේ තිබුණු මන්තරය. මේ මන්තරය කියවෙන මිලා සහ නෙන් සමත් වෙනවා මේ අවතාර ටික නැවත මිනි වලවල් වලටම යවන්න. යූසුප් ගම් යුරට එද්දි එතන ඉන්නේ මිලා සිසෙප් සහ නෙන් විතරක් නිසා ඔවුන් හිතන්නේ ජෙන්ඩිස්වත් අවතාර ගොදුරු කරගන්න ඇති කියලායි. ඒත් පසු දර්ශනවලදී අපිට පෙන්වනවා ජෙන්ඩිස් තාමත් මේ කැලේ ඇතුළේ ඉන්නවා. හැබැයි එයාගේ සිහි විකල් වෙලා මේ කැලේ පිස්සියක් වගේ හැමතැනම දුවමින් තමයි ඉන්නේ. ආපසු යන ගමන් ඉන්න මිලා යූසුප්ගෙන් අහනවා බෝට්ටුවේ ගහලා තියෙන වැකියේ තේරුම මොකද්ද කියලා. යූසුප් කියනවා හැම සංස්කෘතියම ඔවුන්ට ආවේනික චාරිත්‍ර තියෙනවා. ඒව පිළිපදින්න කියන එක තමයි මේ වැකියේ තේරුම කියලා. ඉතින් මොන විදිහට මේ සුපිරි හොරර් මූවි එක අවසන් වෙනවා. මේ මූවි එකට සම්බන්ධ නැතත් මේ පමල යුනිවර්ස් එකේ තවත් මූවිස් කීපයක්ම තියෙනවා. ඉතින් මේවත් සිංහලෙන් අරන් එනවට ඔයාලා කැමති නම් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක අවසන් වෙනකන් අරඹපු ඔයාලට ගොඩක් ස්තුතියි. වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඉතින් මෙහෙනම් මේ වගේ තවත් කුතුහලයේ පිරුණු ඉන්ට්‍රස්ටිං එපිසෝඩ් එකකින් නැවත හමු වෙනතුරු අදට ගිහින් ඉන්නම්. ඔයාට සුබ දවසක්.